මං හිතනවා ඔයාලා මේ වෙනකොටත් දන්නව ඇති කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වර්ණ ප්‍රදානෝත්සවයේ අතරතුරදී සිද්ධ වෙච්ච සිදුවීම ගැන. පාසලේ ඉන්න ක්‍රීඩිකාවක් එහෙම නැත්නම් ශිෂ්‍යාවක් විදුහල්පතිට දැඩිව චෝදනාවක් එල්ල කරනවා. ඉතින් මම දැන් ඔයාලට මේ කියන්න යන්නේ ඒ චෝදනාව ගැන නෙමෙයි. ඒ චෝදනාවත් එක්ක මේ විදුහල්පතිනියගේ පෙර ක්‍රියාකාරකම් රැසක්ම නොමනා ක්‍රියාකාරකම් රැසක් එළියට ඇවිල්ලා තියෙනවා. කිලින්ම කිව්වොත් ඇයගේ පැටිකිරියම එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙම අපිට දැනගන්න ලැබුණු දෙයක් තමයි මම ඔයාලට මේ කියන්න යන්නේ. ඉතින් මෙය මම Facebook එකකින් උපුටා ගන්නවා. මෙන්න මේ විදිහට තමයි ඒ සිදුවීම වෙන්නේ. ඉතින් ඇය ඇත්තටම මේ විදිහට වැරැද්දක් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම දඬුවම දෙන්න ඕනි කියලා ඔයත් හිතන කෙනෙක් නම් නීතිය හමුවේ අනිවාර්යයෙන්ම දඩුවම් දිය යුතුයි කියලා ඔයාලත් හිතනවා නම් වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. මතකතුව මේ වගේ වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. දැන් අපි බලමු මොනවද මේ ඇත්තටම වෙලා තියෙන්නේ කියලා. ඉතින් විදුහල්පතිනිය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරලා තිබ්බත් ඇයට විරුද්ධව ඒ කියන්නේ ඇයගේ මෙච්චර කාලයකට සිද්ධ වෙච්ච තොරතුරු රැසක් එළි වෙලා තියෙනවා. හරිද? දැන් මම ඔයාලට කියන්න යන්නේ ඒක කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මේ වෙනකොට ඉන්න විදුහල්පතිනිය මීට පෙර කොළඹ තවත් ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක සේවය කරන අතරතුරදී කළ බවට කියන දැවැන්ත මූල්‍ය අක්‍රමිතාවක් සම්බන්ධයෙන් දැන් තොරතුරු මම ඔයාලට කියනවා. ඉතින් මේ වෙන විට ඒ ගැනත් අනාවරණය වෙලා තියෙනවා. 2022 වසරට අදාළව එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයට අයත් රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් ඇය විසින් අවභාවිතා කර ඇති බවට විගණන වාර්තා මගින් තහවුරු වෙලා තියෙනවා. මේ මුදල් වංචාව සම්බන්ධයෙන් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම වෙතත් විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා තියෙනවා. වාර්තා වන අන්දමට අදාළ මූල්‍ය අවභාවිතාව තුල ඇයගේ පෞද්ගලික සුඛ විහරණය සඳහා වැය කළ වියදම් රසක් අන්තර්ගත වෙනවලු. ඒ කියන්නේ තමන්ගේ වියදමටත් මේ ඉස්කෝලේ මුදල් වියදම් කරලා තියෙනවා. හරිද? හෝටල් වලින් ආහාර පාන ලබා ගැනීම, මත්පැන් මිලදී ගැනීම. ඉතින් මත්පැන් මොකටද කියලා නම් මම නම් කියන්න දන්නේ නැහැ. මොකද පවුලේ මං හිතන්නේ ඒ හිටපු විදුහල්පතිනියට විතරක් නෙමෙයි විදුහල්පතිනියගේ පවුලේ තවත් උදවියත් මේ වගේ භුක්ති විඳලා තියෙන පාටයි මේ කියන විදිහට නම්. හරිද? සහ පවුලේ දෛනික අවශ්‍යතාවලටත් වියදම් වෙලා තියෙනවා. මේ පාසලේ ආදි ශිෂ්‍ය සංගමේ මුදල් වවුචර් හරහා ලබාගත්තා කියලා තමයි චෝදනාව එල්ල වී තියෙන්නේ. මීට අමතරව ඇය විසින් විවිධ අවස්ථාවලදී තමාට එරෙහිව එන විනය පරීක්ෂණ යටපත් කිරීම සඳහා පාසල් සිසුවියන් ලවා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලිපි යොමු කරවා ගනිමින් පරිපාලනමය බලපෑම් සිදු කර ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා. ඉතින් මේ හොයන්න කරන්න එන නිලධාරීන්ට පවා මං හිතන්නේ අල්ලස් දීලා හරි වෙන මොකක් හරි ක්‍රමයක් යටතේ මේ කියන විදිහට මේවත් යට ගහන්න කරලා තියෙනවා මේ වැඩේ. මූල්‍ය වංචාවලට අමතරව ඇය සතුව පවතින බව කියන අනුකම්පා විරහිත පාලන විලාසය සම්බන්ධිත දෙමාපියන් හා ආදි සිසුන් අදහස් පළ කරලා තියෙනවා. මීට පෙර අවස්ථාවක දරුවෙකුගේ පන්තියක් ඉදිරිපිටදී අදාළ දරුවාට සහ මවට අපහාස වන අයුරින් බල්ලෙක් වගේ හැසිරෙන්නේ යයි පවසමින් බැන වැදුණු බවට ළමා ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් වෙලා තියෙනවා. තත්ත්වේ නම් ටිකක් දරුණුයි. මෙවැනි පසුබිමක් තුල පාසල් පද්ධතියේ ගුණාත්මක භාවය සහ දරුවන්ගේ මානසික සුවතාවය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම චෝදනා සම්බන්ධයෙන් විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා සමාජය විසින් දැඩිව අවධාරණය කරනු ලබනවා. ඉතින් මේ කියන කාරණා මම Facebook එකෙන් උපුටාගත්ත දෙයක්. මේ ගැන ඇත්ත නැත්ත දන්න අය මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඇත්තටම ඇය මේ කියන විදිහේ වැරද්දක් කරලා තියෙනවා නම් නීතිය හමුවේ අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතුයි. මම හිතනවා ඔයාලගේ අදහසත් අනිවාර්යයෙන්ම මේ ගැන පල්ලෙහෙන් කමෙන්ට් කරයි කියලා. ඉතින් බලමු අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඇයට වගේම මේ චෝදනාව එල්ල කරපු දියණියටත් මේ වෙනකොට වැරදි කිහිපයක් මම හිතන්නේ සමාජ මාධ්‍ය හරහා එල්ල වෙලා තියෙනවා. ඉතින් මම දන්නේ ඇත්ත නැත්ත කොහොමද කියලා මම ඉස්සරහට ඒ ගැනත් හොයලා ඔයාලට අරන් එනවා. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.